ඉස්සර කාලෙක එක හාවෙක් වෙලි ගහක් ළඟ තල් ගහක් මුල නිදා ගන්න පුරුදු වෙලා හිටියා. ඉතින් එක දවසක් ඌ තල් ගසයට හාන්සි වෙලා මෙහෙම කල්පනා කරන්න පටන් ගත්තා. මේ මහ පොළව කවදා හරි පෙරලෙන්න ගත්තොත් මම කොහේ යන්නද කියලා. ඔහොම හිතනකොටම බෙලි ගෙඩියක් හාවා හිටපු තල් කොළේට මහා ශබ්දයකින් වැටුණා. බෙලි ගෙඩිය වැටුණු සද්දෙට මේ හාවා හොදටම බය වෙලා පස්ස නොබලා දුවන්න පටන් ගත්තා. මොකෝ මේ පණ කඩාගෙන දුවන්නේ? මගෙන් අහන්න නම් එපෝ. අනේ කියාපන් මොකද උනේ? අර පැත්තෙන් පොළව පෙරලීගෙන එනවා. මොකෝ මේ හැමෝම දුවන්නේ? පස්ස බලන්න එපා. පොළව පෙරලෙනවා. ඒ පිරිසට ඌරෙක්, ගෝනෙක්, මීගවෙක්, තවත් ගවයොත් එකතු වුණා. බෝධිසත්ව සිංහ රජා දුවගෙන යන පිරිස දැක්කා. ඔවුන්ගේ කෑගැහිල්ල ඇහිලා මෙහෙම හිතුවා. මේක වෙන්න බැරි දෙයක්. මම බේරගත්තේ නැත්තම් මහා විනාශයක් වේවි. කොහෙද මේ දුවන්නේ? කවුද ඉස්සෙල්ලාම පොළව පෙරලෙනවා දැක්කේ? මෙයා තමයි කිව්වේ කියලා සත්තු එකිනෙකාව පෙන්නුවා. අන්තිමේට ඒ හාවා වෙච්ච දේ කිව්වා. මම හාව එක ගිහින් ඇත්ත හොයන් එන්න. මම ආපහු වෙනකම් මෙතනම ඉන්න. පොළව පෙරලෙනවා. දැකපු තැනට පෙන්වන්න බලන්න. මම හිටපු තැන භයානක ශබ්දයක් ඇහුණා. ඒකට හේතුව මම දන්නේ නැහැ. ඉතින් සිංහයා තල් කොළේ මත වැටුණු බෙලි ගෙඩිය දැක්කා. වෙච් දේ තහවුරු කරගත්තා. බය වෙන්න එපා. බෙලි ගෙඩියක් තල් කොළයකට වැටිලා තමයි හාවා බය වුනේ. සිංහ රජා නොසිටියේ නම් මේ සතුන් මුහුදට පැන මිය යන්න තිබ්බා. ඒත් ඔවුන් බේරුණා. මේ කරදරේ වැටුණු සතුන්ව බේරාගත් සිංහයා වෙලා හිටියේ බුදුරජාණන් වහන්සේ. ඉතින් යමක් විමසා බලන්නේ නැතුව කරන්න ගියොත් මේ හාවට උන දේ තමයි වෙන්නේ.